ශ්‍රවණය කිරීමට අද දවසේ මේ නිවසේ මේ වගේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් දේශනා කරවා ගැනීමේ ආරම්භන නිමිත්ත මේ සහභාගී වෙලා ඉන්න ලොකු කුඩා කවුරුත් හොඳ ආකාරව දන්නවා. මේ ගෙදර ගෘහ ප්‍රධානියා වන අපේ අජිත් රාජපක්ෂ මහත්මයාගේ ආදරණීය මෑණියන් අභාවයට පත් වෙලා 3 මාසයක් ගත වීම නිමිත්තෙන් එතුමියට පින්පෙත් අනුමෝදන් කරවීමට ඊට පෙර ආතුව අභාවයට පත්වන්නට යෙදුන අපේ අජිත් රාජපක්ෂ මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන්ගේ ආදරණීය පියාණන් වහන්සේ ගම් පීටර් රාජපක්ෂ මැතිතුමා සිහිපත් කරලා එතුමාට පින්පෙත් අනුමෝදන් කරවන්නට ආදරණීය මෑණියන් වන එස්.පී. කුසුමාවති මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කරවන්නට වගේම අජිත් රාජපක්ෂ මහත්මයාගේ බිරිඳ වන ඒ ජයන්ති මහත්මියගේ ආදරණීය දෙමාපිය දෙපළ වන ස්ටීවන් අපුහාමි මහත්මයා පිළිපත් කරලා එතුමාට පින්පෙත් අනුමෝදන් කරවන්නට මෑණියන් වන සීදර නෝනා උපාසිකා මෑණියන් සිහිපත් කරලා එතුමියට පින්පෙත් අනුමෝදන් කරවීමක් කියන මේ වටිනා අරමුණු රාශියක් පෙරදරි කරගෙන තමයි අද දවසේ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව දේශනා කරවා ගැනීමට මේ අත්තු බලාපොරොත්තු වන්නේ. ඉතින් අද දවස ගැන කල්පනා කරලා බලනකොට දින ගණනාවක්ම ඇදහිච්ච ධාරානිපාත වර්ෂාව නිසා අද දවසේ මේ පිරිත් දේශනාව පවත්වා ගැනීමට පුළුවන් වේද කියන කාරණය පිළිබඳව මටත් මහා විචිකිච්ඡාවක් සැකයක් ඇති වුණා. මම අජිත් මහත්මයාට දුරකථනයෙන් කතා කරලා කිව්වා මීට දවස් 2කට පමණ පෙර ආතුව මහත්මයා මේ යන තත්ත්වය අනුව පිරිත් දේශනාව සිදු කරන්නට පුළුවන් වේද කියලා. එතුමා කිව්වා ආමුදුරනේ තව දවස් කිහිපයක් තියෙනවානේ අපි කොහොම හරි පුළුවන් වුණොත් වැඩ කටයුතු කරමු. ඒ වෙනත්නම් පස්සේ කරන්න පසුවට කල් දාමු. නමුත් එතුමාගේ වාසනාවට වගේම මේ සහභාගී වෙච්ච පින්වතුන් පින්වතියන් සියලුම දෙනාගේ වාසනාවට අද හොඳ යහපත් කාලගුණික තත්ත්වයක් වැයතිලා තිබෙනවා. ඒ නිසා මේ පින්කම මියත් බලාපොරොත්තු වුණාට වඩා තමත්ම අලංකාර අන්දමින් සිද්ධ කර ගැනීමට මියත්න්ට පුළුවන්කම ලැබිලා තිබෙනවා. පින්වතුනි පිරිත කියලා කියන්නේ පරිසමන්තතෝ ථායති රක්ඛති පරිත්තං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවා. ආත්පසින්ම සත්වයාට ආරක්ෂාව සිත සාන්තිය සලසන වටිනා ධර්මයක් තමයි පිරිත් දේශනාව කියලා කියන්නේ. යම් කෙනෙක් ශ්‍රද්ධාව භක්තිය පෙරදරි කරගෙන මේ පිරිත් දේශනාව ශ්‍රවණය කරනවා නම් ඒ තුළින් තමන් බලාපොරොත්තු වෙන කාරණාවන් මුදුන්පත් කර ගැනීමට ප්‍රාර්ථනාවන් මස්තක ප්‍රාප්ත කර ගැනීමට ඒ තුළින් පුළුවන්කම ලැබෙනවා. ගරුතර මහා සංඝරත්නය ආනන්ද හේරෝවිය කාරුණ්‍ය පිට්ඨං උපට්ඨවෙත්වා කියන ආකාරයෙන් බොහොම කරුණාවෙන් මේ පින්වතුන් පින්වතියන් කෙරෙහි බොහොම දයාවෙන් අනුකම්පාවෙන් මේ පරිත්‍රාණ ධර්ම දේශනාව දේශනා කරන්නේ. එතකොට ඔය ඇත්තොත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් භක්තියක් ඇතුව වගේම ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ගෞරවයක් භක්තියක් ඇතුව මේ දේශනා කරන ගරුතර මහා සංඝරත්නයේ කෙරෙහි ගෞරවයක් භක්තියක් ඇතුව මේ පිරිත් ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරන්නට ඕනේ. ඊවල දරවල වල පිරිත් දේශනාවක් දේශනා කරවා ගන්නකොට මේ වැඩ කටයුතු ද්වාර වල සිද්ධ වෙනවා. කෑමකින් සූදානම් කරන්නට ඕනේ. අනිකුත් කැවිලි පිළිගල්ක හදන්නට ඕනේ. ඒ වතුර ආදී දේවල් සූදානම් කරන්නට ඕනේ. ඒවා කරනකොට බොහොම සංයමයෙන් බොහොම සංවර භාවයෙන් අනිත් වැඩ කටයුතු වලට බාධාවක් වෙන ආකාරයෙන් ඒ කටයුතු සිදු කරන්නට සෑම කෙනෙක්ම මහන්සි ගන්නට ඕනේ, වග බලා ගන්නට ඕනේ. බුදුහාමුදුරෝ දේශනා කරලා කියනවා ඒවං බුද්ධං කරන්තානං ධම්මං සංගච්ඡ වික්ඛවෝ වයං වා චම්පිතත්තං වා ලෝමහංසෝන හෙස්සති. මිනිස්සුන්ට ඇතිවෙනා වූ කරදර හිරිහැර විපත්ති වලදී මිනිස්සු වයටපත් වෙන අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීමෙන්, වහන්සේගේ සී සත්‍යධර්මයේ ගුණ සිහිපත් කිරීමෙන්, වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කිරීමෙන්, ඒ ගුණ සත්‍යයනා කිරීමෙන්
Taman ඇති වී වෙන්නා වූ අපල උපාද්‍රයන් දූරීභූත කර ගැනීමට නැති කර ගැනීමට ආරක්ෂා සම්පත්තිය සලසා ගැනීමට ඒ තුලින් පුළුවන්කම ලැබෙනවා. ඉදා ලෞතර බුදුරජාණන් වහන්සේ සරත්නවර ජේතවනාරාමේ ජීවමානව වැඩ වාසය කරන කාලේ විශාලා මහනුවර ලිච්ඡවි රාජදරුවන්ට මහා විශාල කරදරයක් පිළිහෙලයක් ඇති වුණා. නොයෙකුත් විදිහේ රෝගාබාධ වලට ගොදුරු වෙලා මිනිස්සු මරණයටපත් වුණා. වගේම නොයෙකුත් රෝගාබාධ වලට ගොදුරු වුණා. ඊට පස්සේ නගරයේ සෑම තැනම අර මලමිනි ගොඩ ගැහිලා තිබෙන නිසා අමනුෂ්‍ය උපද්‍රව, പ്രേත උපද්‍රව ඇති වෙන්නට පටන් ගත්තා. ඒ වෙලාවේ ලිච්ඡවි රාජකුමාරවරු බුදුරජාණන් වහන්සේ බැහැදකලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවරට මේ වගේ මහා විපත්තියක් මහා කරදරයක් ඇති වෙලා තිබෙනවා. මොනවාද විදිහේ ලෙඩ රෝග වලට මිනිස්සු ගොදුරු වෙනවා. ඒ ලෙඩ රෝග උත්සන්න වීම තුළින් මිනිස්සු මරණයටපත් වෙනවා. මේ මරණයටපත් වුණයින් පස්සේ මේ මලකඳන් නගරය පුරා තැන් තැන් වල දමන තැබීම තුළින් අමනුෂ්‍ය උපද්‍රවයක් අපේ රටට ඇති වෙලා තියෙනවා කියලා ලිච්ඡවි රාජකුමාරවරු බුදුහාමුදුරන් වහන්සේට ඇවිල්ලා මතක් කළා. බුදුරජාණන් වහන්සේ අනදහාමුදුරන් වහන්සේ ආනන්දහාමුදුරන් වහන්සේ සමග විශාලා මහනුවරට වැඩම කරලා ඔය තුන් සූත්‍රයට ඇතුළත් වෙන රතන සූත්‍රය විශාලා මහනුවර පුරා පිරිත්පැන් කලයක් අතින් අරගෙන විශාලා මහනුවර පුරාම මේ රතන සූත්‍ර දේශනාව ආනන්දහාමුදුරන් වහන්සේ සමග දේශනා කරලා ඒ ලිච්ඡවි රාජකුමාරවරුන්ට විශාලා මහනුවර වැසියන්ට ඒ පිරිත්පැන් පානය කිරීමට අවස්ථාව සලසලා දීලා ඒ පිරිත්පැන් නගරය පුරා ඉහලා ඒ තුලින් ඇති වෙලා තිබිච්ච ඒ සියලුම රෝගී තත්ත්වයන් අමනුෂ්‍ය තත්ත්වයන් දුරු කරගෙන සිත සාන්තිය ආරක්ෂා සම්පත්තිය සලසා ගැනීමට පුළුවන්කම ලැබුණයි කියලා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. මොන මේ කාරණාවලින් පෙනෙනවා තුනුරුවන් කෙරෙහි වන්දනමාන කිරීම තුලින් තුනුරුවන්ගේ ගුණ සත්‍යයනා කිරීම තුලින් ඕනෑම බයක් කරදරයක් පිළිහරයක් ඇති ගැනීමක් අමනුෂ්‍ය දෝෂයක් නැති කර ගැනීමට මේ තීර්ථ ධර්ම දේශනාව තුළින් පුළුවන්කම ලැබෙනවා කියන කාරණය. එවනම් මේ කාර්ය අංකලේ නියත්තන්ගේ අවධානය යොමු කරලා මේ පුණ්‍යං රාත්‍රිය මුළුල්ලේ අද අජිත් රාජපක්ෂ මහත්මයාගේ නිවසට ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තිබෙනවා. විහාර මන්දිරයක් හා සමානයි. වගේම නිවසට මේ පිරිවානා පොත් වහන්සේලා වැඩම කරලා වඩා හිඳුලා තිබෙනවා. එවනම් ධර්මශාලාවක් හා සමානයි. වගේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ දෙපස වැඩවුණ සරියුත් මොගලන් මහරහතන් වහන්සේලාගෙන් පැවතගෙන එන මේ ගරුතර මහා සංඝරත්නය මේ නිවස පුරා මණ්ඩපය පුරා වැඩ ඉන්නවා. එවනම් මේ ගෙදර විහාරස්ථානයක් හා සමානයි. එවනම් විහාරස්ථානයක අපි කොයි ආකාරයෙන්ද හැදිරෙන්නට ඕන, කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නට ඕන, අන්න ඒ විදිහට මේ පුණ්‍යම් රාත්‍රිය මුළුල්ලේ අනිකුත් වැඩ කටයුතු ඉෂ්ට කරන ගමන් සිද්ධ කරන ගමන් සංයමයකින් යුක්තව සංවරශීලීව මේ පරිත්‍රාණ ධර්ම දේශනාවේ වැඩ කටයුතු වලට සෑම කෙනෙක්ම සම්බන්ධ වෙන්න කියන කාරණය මම බොහොම කරුණාවෙන් මතක් කරන්නට කැමතියි. ඉතින් අද දවසේ මේ පිරිත් ධර්ම දේශනාව දේශනා කරවා ගැනීමේ ආරම්භ පිළිබඳව මතක් කළා. අපේ අජිත් රාජපක්ෂ මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන්ගේ ආදරණීය පියාණන් වහන්සේ ඊට වසර ගණනාවකට පෙර ආතුව අභාවයටපත් වුණේ එතුමා සිහිපත් කරලා එතුමාට පින්පෙත් අනුමෝදන් කරවන්නට වගේම අජිත් රාජපක්ෂ මහත්මයාගේ ආදරණීය මෑණියන් වහන්සේ පරමත් අසනීප